හයි මම දැන් වැඩ ඇරිලා ගෙදර ආවා. මම අද වැඩ ඇරිලා ගෙදර එද්දි දැන් වෙලාව 7:00මාරයි. මට අද අපිට නෑ අද සෙනසුරාදා. චරෙන් මම මුලින් ඉඳන් පටන් ගන්න දැන් ඔක්කොම මේවා වුණා. අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා මම ඕෆ් වෙලා දැන් ගෙදර එද්දි 7:00මාරයි වෙලාව. හෙට අපි මෙහෙණින් වහන්සේලාට දානයක් දෙන්න ලෑස්ති කරන් ඉන්නවා අපේ ගෙදර කට්ටිය. මෙහෙණින් වහන්සේලාට දානයක් දෙන්න අපි ලෑස්ති කරන් ඉන්නවා. ඉතින් ඒ දානේ වැඩ කටයුතු තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන පිරිකර නෙමෙයි සෙසු පිරිකර එහෙම ගන්න තිබුණා. ඉතින් ඒ දේවල් ගන්න මම හවස ටවුන් එකට ගියා. ඉතින් ඒ දේවල් අරන් ආවා. දැන් වෙලාව හරියටම වෙලාව 7:45යි. 7:45 නෙමෙයි 7:48යි වෙලාව. ඉතින් දැන් මම ආව ගමන් එහෙමම වොෂ් එකක් දාගත්තා. දැන් මම ලෑස්ති වෙන්නේ අම්මත් එක්ක එකතු වෙලා දානේ වැඩ කටයුතු වලට ලෑස්ති කරගන්න තියෙන දේවල් ටික ලෑස්ති කරගන්න තමා හදන්නේ. ඉතින් ඒ කියන්නේ හෙට උදේට පහසු වෙන්න කරගන්න තියෙන දේවල් ටික කරගන්න තමා හදන්නේ. මම ආව ගමන් වොෂ් එකක් දාගත්තා. වීඩියෝ කර හිටියේ නෑ. මෙතනින් තමයි මම වීඩියෝ එක ගන්නවා. එතකොට පුළුවන් එතකොට මගේ නිවාඩු දවස් ඉරිදා දවස් ටික ඔක්කොම අල්ලලා මට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගන්න. හරි ඉතින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඔහොමම bell notification එකත් click කරන්න. එන්න අපි දානේ ලෑස්ති කරන්න. ඊට අමතරව මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ මම ටවුන් එකට ගිහිල්ලා ගත්ත දේවල් වලින් මම මගේ ඔය ඩයට් එකට කියන්න බෑ. මට ඔය කෑමට බීමට ගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික ඇරුණාම මම ගත්තා මට මෙන්න මේ වතිකයිකේ ෂැම්පූ එක ගත්තා. මේකට ඇවිල්ලා ගාණ 2695යි මේ වතිකයිකේ ෂැම්පූ එක. ඊට පස්සේ මම ගත්තා වතිකයිකේ කන්ඩිෂනර් එක. කන්ඩිෂනර් එකයි ෂැම්පූ එකයි පොඩ්ඩක් මාරු වුණා ළමයි. මේක ඇවිල්ලා කන්ඩිෂනර් එක 2695යි. මේක ඇවිල්ලා ෂැම්පූ එක මේක 2195යි. මේක ඇවිල්ලා hair fall control. මම වතිකයිකේ මෙන්න මේ hair cream එක ගත්තා. මේකේ ගාණ වෙනවා ළමයි. try කරලා බලමු. මම කවදාවත් hair cream එකක් ගාලම නැහැ. අපි ඉතින් try කරලා බලමුනේ. 1395යි. ඊට අමතරව ඉතින් තාම මොනවා හරි චූටි දෙයක් හරි ගන්න ඕනේ. මෙන්න මේ බූල් බෑන්ඩ් එකක් තමයි. මේ එකක් රුපියල් 50යි. මම ඉතින් බූල් බෑන්ඩ් එකකුත් ගත්තා. ඔන්න ඔය දේවල් ටික තමයි ගත්තේ. ඊට අමතරව මෙතන තියෙනවා මම පූජා කරන්න ගත්ත පිරිකර විදිහට හරි මෙහෙණින් වහන්සේලාට අවශ්‍ය වෙන දේවල් ටිකක් මම මෙතන ගත්තා. මේ ටික 3 නමක් තමයි එතන ඉන්නේ. ඒ 3 නමට වෙන්වෙන්ව දාලා හදන්න ඕනේ දැන් පිරිකර ටික. ඉතින් මම ගොඩක් ආසාවෙන් තමයි මේ වැඩේ කරන්නේ. මෙතන පිරිකර විදිහට මම ගත්ත දේවල්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙණින් වහන්සේලාට වුණත් ස්වාමින් වහන්සේලාට වුණත් පිරිකර විදිහට ටූත් පේස්ට්, ටූත් බ්‍රෂ්, එතකොට මේ ඩෙටෝල් හරි ලයිෆ් බොයි හරි සබන්, එතකොට මොනවාද පෙනඩෝල් කාඩ් සිද්ධාලේ පොන්න ඔය වගේ දේවල් හම්බ වෙනවනේ. මෙහෙණින් වහන්සේලා කියන්නේ ඉතින් ඒගොල්ලොත් ඉතින් ලස්සනට ඉන්න නෙවෙයි පිරිසිදුව ඉන්න ඕන කෙනෙක්. ඒ විදිහට ඒගොල්ලන්ට පිරිසිදුවට ඉන්න අවශ්‍ය කරන දේවල් මං හිතනවා හම්බ වෙනව අඩු ඇති කියලා. එහෙම හිතලා තමයි මං ගත්ත දේවල් ගත්තේ. මං ගත්තේ මට පුළුවන් විදිහට. ඉතින් මේ දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම හරි ආසාවෙන් මට ඒගොල්ලන්ට දෙන්න ඕන කියලා හිතන දේවල් මම ගත්තා. ඉතින් මේ දේවල් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි බලමු මේ දේවල් මොනවද කියලා. ඊට අමතරව දානෙට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරනවා. ඉතින් ඒකේ හවස කරලා තියන්න පුළුවන් දේවල් ටික කරලා තියාගන්න හදන්නේ උදේට. එතකොට අපිට පහසු වෙන නිසා. දැන් යන් අපි කුස්සියට. රෑ අපි ගොඩක් දේවල් කරෙත් නැහැ. අපි අවුල්පත් වලට ගන්න වැලිතලප එකක් හදාගත්තා. දැන් මේ වැලිතලප එක තමයි මේ වෙලාවේ මේ හදන්නේ. ඔයගොල්ලෝ ආස පැණි කළු කරලා වැලිතලප හදලා කන්නද? එහෙම නැත්නම් පැණි කළු කරන්නේ නැතුව වැලිතලපද? මම නම් ආස පැණි කළු කරලා. එතකොට හරිම රසයි. ඒ පාටටත් මං හරිම ආසයි. ඒක නිසා අපේ ගෙදර කොහොමත් හදද්දි පැණි කළු කරලා තමයි හදන්නේ. මං හිතනවා ගොඩක් අය ඒ විදිහට කැමති ඇති කියලා. අපේ අම්මා හදන කෑම වලින්
මට ගොඩක්ම රස කෑමක් තමා වැලි තලප කියලා කියන්නේ. මම හරිම ආසයි එයා හදන වැලි තලප වලට. මං ඇත්තටම කොහෙන්වත් එයා හදන තරම් රසට වැලි තලප කාලත් නෑ. දැන් වෙලාව හරියටම 11යි 20යි. මම වොෂ් එක දාගෙන එනකොට දැන් ඉතින් තව විනාඩි 5ක් 10ක් ගිහිල්ලා ඇති. දැන් මම නිදා ගන්න තමා හදන්නේ. 11:00යි කියමුකෝ අපි. 11:00 12:00 1:00 2:00 3:00 පැය 4ක් හෝ 3:00ක් නිදා ගන්න පුළුවන්. අපි පාන්දර 3:00ට තමයි නැගිටිමු කියලා කතා වුණේ. එතකොට මට පැය 12:00 1:00 2:00 පැය 4ක් නිදා ගන්න පුළුවන්. පැය 4කින් පස්සේ නැගිටලා ආයි අපි කොහොමද වැඩ ටික කරන්න කියලා මම ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නම්. දැන් ලොකුවට වීඩියෝ කරන්න ගියේ නැහැ. හෙට දවසට ඕන කරන දේවල් ලෑස්ති කරගත්තා. එතකොට අවුල් පත්වලට ගන්න අපි වැලි තලප එකක් හැදුවා. එතකොට පිරිකරට ගත්ත දේවල් ටික පිළිවෙලකට අස් කරගත්තා. ওই දේවල් ටික තමයි ලෑස්ති කරගත්තේ. හෙට උදේ එකින් එක අනිත් දේවල් ටික ලෑස්ති කරගන්න ඕන. ඉතින් දැන් ලොකු නිදිමතක් නැහැ. ඒ වුණාට දැන් මෙහෙම හැරලා ඉන්න පුළුවන්. එළිය වැටිලා දාන දීලා එනකන් හරි. හැබැයි නිදියවුවට පස්සේ ඇහැරෙන එක තමයි අමාරුම කාර්යය. කමක් නැහැ. බලමු ඉතින් නේද. මං අම්මට කිව්වා මට එකපාරක් දෙපාරක් කතා කරලා නිකන් ඉන්න එපා. මට මම ඇහැරලා එනකම්ම මාව ඇහැරවන්න කියලා. හරි. එහෙනම් ඉතින් දැන් මම නිදා ගන්නම්. මං ඔයගොල්ලන්ට හෙට උදේ නැගිට තැන ඉඳන් ආයි වීඩියෝ එකක් අරන් එන්නම්. බයි. නෑනේ බයි කියන්න දෙයක් නෑනේ. මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න නෑනේ. හෙට උදෙන් අපි හම්බෙමු. නැගිටින්න ඉතින් හිටියේ නම් පාන්දර 3ට දැන් 3:00යි වෙලාව. තාය වාගයක් පරක්කුයි චුට්ටක් නිින්ද ගියා. ඉතින් මම නැගිට ගමන් වොෂ් එකක් දාලා ඇඳුම් මාරු කරගත්තා. යන් ඉතින් වැඩ කටයුතු ටික පටන් ගන්න. හැලප හැදුවා. එතකොට කඩල තම්බලා තෙම්පරාදු කරා. බත් තිව්වා. ව්‍යංජන කිහිපයක්ම හැදුවා. ඊට අමතරව නූඩල්ස් හැදුවා. ඉතින් ওই විදිහට තමයි අපි දානෙන් පූජා කරන්න දේවල් ලෑස්ති කරගත්තේ. හැමදේම එකින් එකම වීඩියෝ කරන්න ගියේ නෑ. මොකද වෙලාවත් ඉතින් ඉක්මනට යනවනේ. ඒක නිසා වෙලාවත් එක්කත් යුද්ධයක් තමයි තිබුණේ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා මේ විදිහට තමයි දානෙන් පිළියෙල කරගත්තේ. එදා අපේ බාප්පලත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලොත් අපිට දානෙන් යට කටයුතු වලට ගොඩක් උදව් කරා. බාප්පා කියන්නේ අප්පච්චිගේ මල්ලි ඇවිල්ලා හිටියා. බාලම මල්ලි. යාලට මල්ලිලා ගොඩක් ඉන්නවා. මේ ආවේ බාලම එක්කෙනා. මේ වැටගොළු මාළුව නම් හරිම රසට තිබුණා. ඒක හැදුවේ බාප්පා. ඒක පුදුම රසක් තිබුණේ. මම හරිම ආස මාළුවක් තමයි වැටගොළු කියන්නේ. මේක ගොඩක් රසට තිබුණා. ඊට පස්සේ ඉතින් අපි කට්ටියම දානෙත් අරගෙන මේ විදිහට ලොරියේ නැගලා දානෙත් අරගෙන පන්සලට ගියා. උදේ 6:00ට තමයි අපි ගෙදරින් පිටත් උනේ. 7 වෙද්දි බුද්ධ පූජාව තියන්න ඕන කියලා තමයි කිව්වේ. මං ඉතින් හොඳට අයිනක් අල්ලගෙන ඉඳගත්තා. මොකද හොඳට හේතුවක් දාගෙන යන්න ඕන නිසා. එහෙම ලොකු දුරක් තිබුණෙත් නෑ. ඒ වුණාට පොඩි දුරකුත් ඉතින් තිබුණා කොහොම හරි. අපි හැමෝම එකතු වෙලා හරි ආසාවෙන් හරිම හොඳ හිතින් පිළියෙල කරගත්ත දානේ ඉතින් මේ විදිහට පූජා කරා. බුද්ධ පූජාව තියලා මෙහෙණින් වහන්සේලාටත් දානය පූජා කරා. ඇත්තටම ඉතින් හරිම සතුටුයි හැමදේම හිතපු විදිහටම හොඳ විදිහටම උන එක ගැන. ඉතින් අපි මේ විදිහට තමයි එදා දවසේ අපේ දාන වැඩ කටයුතු ටික කරේ. හරිම සතුටුයි ඇත්තටම. ඊට පස්සේ ඉතින් අපි ගෙනාපු දානින් දැන් මෙහෙණින් වහන්සේලා වළඳුවාට පස්සේ එතන හිටපු අයටත් දීලා තව දාන ඉතුරුණා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිටත් අනිවාර්යයෙන්ම කාලය යන්න කිව්වා. අපි බෑ කිව්වට පස්සේ ඒගොල්ලෝ කිව්වා කියන්නේ දාන ඉතුරු වෙලා අයින් කරනවට වැඩිය ලොකු පිනක් අපි කාලය යන එක කියලා. ඊට පස්සේ ඉතින් අපි කෑවා හැමම. ඊට පස්සේ ඉතින් ඔන්න ගෙදර ඇවිල්ලා ඇඳුම් එහෙම මාරු කරලා ආයි වොෂ් එකක් දාගෙන ඇඳුම් එහෙම මාරු කරලා දැන් ඉතින් අර
දානේ උයන්න ගත්ත භාජන තියෙනවා ඒවා ටික සෝදලා ඒ දේවල් කරන්න තියෙනවා. ඉතින් දැන් මේ දේවල් ටික තමයි ඊළඟට කරන්න හදන්නේ. මොකද මහන්සි නිදිමතයි කියලා හිතලා බ්‍රේක් එකක් මේ වෙලාවේ ගත්තොත් ආයි වැඩක් කරන්න හිතෙන්නේ නැති තරම් දවස කම්මැලි වෙනවා. ඒක නිසා හොඳම දේ තමා මේ වෙලාවේ ඒ ඔක්කොම ටික ඉවර කරලම බ්‍රේක් එකක් ගන්න එක කියලා හිතුවා. ඊට පස්සේ ඉතින් ඔන්න කුස්සිය පැත්තට ගිහිල්ලා දැන් ඉතින් මම පොඩ්ඩක් ඉතින් භාජන ටික සෝදලා අස් කරලා පිළිවෙලක් කරන්න තමා හදන්නේ. ඉතින් දැන් තියෙන්නේ අන්න ඒ කාර්යය තමයි. හායි ඉතින් මම වොෂ් එකක් දාගත්තා. මම අර මේ ගෙදර මේ කුස්සියේ තිබුණ දේවල් ටික ක්ලීන් කරලා ඊට පස්සේ මම මම අර ක්ලීන් කරන්න තිබුණ මේවා ටික ක්ලීන් කරලා ඔක්කොම ඉවර වෙලා මම මේ ආයෙත් නිකන් පොඩ්ඩක් මූණ අත පය හොදගෙන ඇඳට ඇවිල්ලා චුට්ටක් මේ ඇඳට ඇවිල්ලා මම චුට්ටක් නිදාගත්තා. මේ නිදාගත්තේ නැහැ ඇඳට ඇවිල්ලා හිටියා මම චුට්ටක් වෙලා පැයක් විතර. ඊට පස්සේ මම මේ වොෂ් එකක් දාගත්තා. මට ඇඳුම් තිබුණා සෝදන්න. ඒ ටිකත් සෝදලා මම වොෂ් එකක් දාගත්තා. ඒ වොෂ් එක දාගෙන ඉවර වෙලා තමයි දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ. දැන් මට තියෙනවා චූටි වැඩ ටිකක්. මම මගේ ෆෝන් එක ක්ලියර් කරනවා කියලා ගොඩක් හිතන් හිටියා. මට ඒක කරන්නම බැරි වුණා. දැන් මම අද අනවශ්‍ය ෆොටෝස් ඩිලීට් කරලා අනවශ්‍ය වීඩියෝස් ඩිලීට් කරලා වෙලාව තිබුණොත් වැඩක නැති chats අන්නේම chat උත් ඩිලීට් කරලා දානවා කියලා හිතන් ඉන්නවා. බලමු ටයිම් එක තියෙන විදිහට තමයි. ඊට අමතරව මගේ පොඩ්ඩක් ඔය නොවැම්බර් ප්ලෑන බුක් එක බලන්න ඕන. ඊට අමතරව වෙලාවක් තිබුණොත් සැප්තැම්බර් ප්ලෑන මේ එක හදනවා. එහෙම නැත්නම් මම 2026 මගේ මොනවා හරි දෙයක් ප්ලෑන් කරන ඒ වගේ දෙයක් තමයි දැන් කරන්න හිතන් ඉන්නේ. මම අද රෙදි ටික ඔක්කොම සෝදන්න නැතුව මම වොෂ් එක දාගත්තේ. මොකද මේ මට චුට්ටක් වෙලාව තියාගන්න ඕන අද. ඒක නිසා වෙලා කියන්නේ වැඩක් නැති ෆ්‍රී වෙලාවක් තියාගන්න ඕන. අන්න ඒක නිසා තමයි මම එහෙම කරේ. හරි ඉතින් අපි යමු. ඔයගොල්ලෝ දැක්කනේ මම මොකද්ද මුලින්ම අතට ගත්තේ කියලා. මම ගත්තේ 2025 අවුරුද්ද ප්ලෑන් කරපු මගේ පොත. ඉතින් 2025 අවුරුද්දට මගේ මොනවද තිබුණු බලාපොරොත්තු, එතකොට මම මොනවද මං වෙනුවෙන් කරන්න හිතන් හිටියේ, ඔන්න ඔය විදිහේ දේවල් ටිකක් බලලා ඒ දේවල් වලින් මම මොනවද මේ වෙනකොට ඇචීව් කරන් තියෙන්නේ, තව එක මාසයයි ඉතුරු වෙලා තියෙන්නේ, මේ මාසෙ තුල මට මොනවද තව කරන්න පුළුවන්, ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ඉතින් කල්පනා කරලා බැලුවා මගේ ප්ලෑන බුක් එකත් අරගෙන. ඒක තමයි මම මුලින්ම කරේ. මම වොෂ් එකක් දාගෙන මං අද දවසේ වෙන වැඩ මුකුත් දාගන්නේ නැතුව දවසම රිලැක්ස් එකේ මේ දේවල් කරන්න තමයි මම දවසේ වෙලාව ඉතුරු කරගත්තේ. ඉතින් දැන් මං ඒ ටික තමයි මේ කරන්නේ. ඒක බලලා ඉවර වෙලා ප්ලෑන් කරලා ප්ලෑන බුක් එක පැත්තකින් තියලා දැන් මම ලෑස්ති වෙන්නේ මගේ 2026 අවුරුද්ද වෙනුවෙන් මගේ තියෙන ප්ලෑන්ස්, එතකොට මගේ තියෙන බලාපොරොත්තු එකවරම මගේ ප්ලෑන බුක් එක ලියන්නවත් විෂන් බෝඩ් එකක් හදන්නවත් කලින් මම මේ ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න තමා හදන්නේ. හරි පිළිවෙලකටම පොතකට ගන්න ඕන නිසා. ඉතින් දැන් මං කරන්න හදන්නේ අන්න ඒ දේ. ඉතින් මම අමුතුවෙන් ඔයගොල්ලොන්ට අවුරුද්ද ප්ලෑන් කරන විදිහ, අපි කොහොමද අලුත් අවුරුද්දක් පටන් ගන්න ඕන, එතකොට කොහොමද අපි බුලට් ජර්නල් එකක් හදාගන්න ඕන, ඔය වගේ දේවල් කියලා දෙන්න ඕන නැහැ කියලා මං හිතනවා. මොකද ඒ දේවල්ම කියලා දෙන, ඒ ගැනම වීඩියෝස් දාන channel ඕන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලොන්ට පුළුවන් තව මාසයක් තියෙනවනේ හොඳට කියන්නේ සර්ච් කරලා බලන්න නිවාඩු පාඩු ඉන්න වෙලාවක year planner book, එතකොට vision board, එතකොට gratitude journal, bullet journal, ඔන්න ඔය විදිහට සර්ච් කරන්න YouTube එකේ. ඔයගොල්ලොන්ට අවශ්‍ය විදිය හොඳම විදිය හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ ගැන සැකයක් නැහැ. මම මෙතනදී කියන්නේ මම කරන් යන විදිහනේ මට ඔයගොල්ලොන්ට දෙන්න පුළුවන්. ඒ වුණාට ප්‍රොෆෙෂනලි ඒ දේවල් කරන කට්ටිය වීඩියෝස් දානවා. ඉතින් ඒ වගේ අයගේ වීඩියෝස් බැලුවොත් ඔයාලට මගේ වීඩියෝ එකකින් ගන්නවට වඩා දෙයක් ගන්න පුළුවන් වෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ
ඒ විදිහට බලන්න. මොකද අවුරුද්ද ඉවර වෙනකන් ඉඳලා ඊළඟ අවුරුද්දට සතියක් විතර තියලා ඒ වැඩේ කරන්න යන්න එපා. දැම්ම ඉඳන් හවසට පැය භාගයක් විතර අරගෙන හොඳට ඔයගොල්ලොන්ට 2026 අවුරුද්දේ ඒ දේවල් ප්ලෑන් කරලා ලියලා තියාගන්න. පොත් හදාගන්නේ කොහොමද? එතකොට ඔයගොල්ලොන්ට තියෙන විෂන් මොනවාද? ඔයගොල්ලොන්ට මොනවාද 2026 අවුරුද්ද වෙනුවෙන් තව ඔයගොල්ලොන්ගේ හදාගන්න තියෙන දේවල් මොනවාද? ප්ලෑන් කරන්න තියෙන දේවල් මොනවාද? ගෝල්ස් මොනවාද? ඒ ගෝල්ස් කොච්චර කාලයකින්ද ඔයගොල්ලෝ ඇචීව් කරගන්නේ? අන්න ඒ විදිහට අනිවාර්යයෙන්ම ටයිම් බ්ලොක් කරගෙන ඒ දේවල් හදාගන්න. ඉතින් එතකොට අපි අර අපේ බලාපොරොත්තුවක් නිශ්චිත වෙන්න ඕන. ඒ වගේ මේකට යම්කිසි කාල පරිච්ඡේදයක් තියෙන්න ඕන. එතකොට තමයි අපිට ඒ දේවල් ඉෂ්ට කරගන්න ලේසි වෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගෝල්ස් තියාගන්න. ඒ ගෝල් එකට ඔයගොල්ලෝ යන්නේ කොච්චර කාලෙකින්ද කියන එකත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ තීරණය කරන්න. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒ බලාපොරොත්තුවට අරමුණට ඒ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දවසට යන්න පුළුවන්. හරි. පඬිත කතා ගොඩක් ඕනේ නැහැ. යන් දැන් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා පොඩි ටී බ්‍රේක් එකක් ගන්න. ගෙදර හැමෝමත් එක්ක සමපෝෂ හදලා කන ගමන් තමා මේ ලස්සන මොහොත අපි ගත කරන්නේ. මේ දවස්වල ඉතින් මම අලුතෙන් කැමරාමන් කෙනෙක් හොයාගෙන ඉන්නේ අපේ සුද්දා. දැන් එයා චුට්ටක් ලොකුයි. එයාට ඉතින් මං කිව්වම මට ඕන වීඩියෝස් එයා දැන් අරන් දෙනවා. ඇත්තටම ඉතින් හොඳයි එයා හරි මට වීඩියෝස් අරන් දෙන්න ඉන්න එක ගැන දැන් මට හරිම සතුටුයි. මම කර කර හිටපු වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න නැතුව තමා මං ගිහිල්ලා ගෙදර කට්ටියත් එක්ක තේ එකක් බීලා පොඩි chat එකක් දාලා පොඩ්ඩක් කට්ටියත් එක්ක කාලේ ගත කරේ. ඊට පස්සේ මට තව වෙලාව තියෙනවා හවස් වරුවේ වැඩ ටික කරන්න. ඉතින් ඒක නිසා මං ඔන්න අහපව ඇවිල්ලා මගේ ඉතුරු ටිකත් තව චුට්ටි වෙලාවක් මට රිලැක්ස් එකේ ගත කරන්න පුළුවන්. ඉතින් ඒ වෙලාව තුලත් මම මගේ 2026 අවුරුද්ද ප්ලෑන් කරනවා කියලා හිතුවා. ඉතින් ඒ ටිකත් මම නිදහසේ ඉවර කරලා මගේ හවස් වරුවේ වැඩ ටික පටන් ගන්න තමා හදන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියවනේ ඔයගොල්ලෝගේ 2026 අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න වෙනකන් ඉන්න එපා. ඔයගොල්ලොත් දැම්ම ඉඳන් ඔයගොල්ලොන්ගේ හැමදේම පොඩ්ඩක් නෝට් කරගෙන කොහොමද ලබන අවුරුද්දට ලෑස්ති වෙන්න ඕන කියලා දැම්මම පටන් ගන්න. තව මාසයක්ම තියෙනවා අපිට. ඉතින් මගෙන් ඒ ගැන ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න ඕන නම් මම මේක කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේ වීඩියෝ එක අරන් එන්නම්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට YouTube එකේ සර්ච් කරලා හොඳට හොයලා බලලා ඔයගොල්ලන්ගේ 2026 අවුරුද්ද හරි ලස්සන විදිහට ප්ලෑන් කරගන්නත් පුළුවන්. හරි වැඩ කරලා ඉතින් වැඩ කරපු තැන පොඩ්ඩක් ක්ලීන් කරන්නත් ඕනනේ. දැන් ඉතින් මම ඒක තමයි මේ කරන ගමන් ඉන්නේ. හරි ඉතින් අපි බලමු හවස් වරුව කොහොමද මගේ ගෙවෙන්නේ කියලා. මම අද ඔයගොල්ලන්ට උදේ ඉඳන්ම මේ වීඩියෝ එක අරන් ආවනේ. ඉතින් ඒ වගේම මගේ හවස් වරුව. ඒ කියන්නේ මම නිින්දට යන වෙලාව වෙනකම්ම මේ වීඩියෝ එකේ අරන් එනවා. ඔයගොල්ලන්ට ඉතින් එතකම්ම අද මාත් එක්ක එකතු වෙලා ඉන්න වෙනවා. හරි. එතකන් එකතු වෙලා හිටියට කමක් නැහැ. channel එක subscribe කරලා නැත්නම් channel එක පොඩ්ඩක් subscribe කරන්නකෝ. ඒ වගේම bell notification එකත් click කරන්න. ගෑනු ළමෙක් වුණාම ඉතින් ගෙවල් දොරවල් පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ ඉතින් මම මුළු ගෙදර මාස් කරලා අතු ගාලා ගෙදර වටේට මුදුන් අල්ලලා පිරිත් ටිකක් එහෙම දාලා බුදු පහන තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් ඉඳන් මගේ වීඩියෝස් බලනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා මම මේ වැඩ ටික හරිම පිළිවෙලකට පිරිසිදුවට කරන්න කොච්චරනම් කැමතිද කියලා. ඉතින් මං හරිම ආස දෙයක් තමා ගෙවල් දොරවල් ලස් කරන්න අතු ගන්න පිළිවෙලට පිරිසිදුවට තියාගන්න වගේම බුදුන් වදින්නත් මම හරිම කැමතියි. ඊට පස්සේ මට හිතුණා අද දවස හරි ලස්සනට උදේ ඉඳන්ම ගෙවුන නිසා මම ආසම කෑමක් රෑ වෙලා හදාගන්න ඕන කියලා. දවල්ට කෑවෙත් නැහනේ. අපි දානේ දීලා ඉවර වුණාට පස්සේ පන්සලෙන් අපි කෑම කෑවා. එතනින් පස්සේ ආයි මොකුත්ම දවල් වරුවටම කෑවේ නැහැ. සමපෝෂ කාලේ හැබැයි තේ එකක් බිව්වා. ඉතින් දැන් මම හදන්නේ මම ආසම විදිහට අඹ මාළුවක් හදාගන්න. මම හරි ආසයි අඹ උයලා කන්න. ඉතින් මේ විදිහට කබලේ
මිරිස් ටිකක් මම කබලේ කළු කරගත්තා. ඔයගොල්ලෝ චිකන් හරි මොනා හරි හදන වෙලාවක මේ විදිහට කබලට දාලා පොඩ්ඩක් මිරිස් කළු කරලා මාළුවට එකතු කරලා බලන්නකො. එතකොට ඇත්තටම අමුතු සුවඳකුත් එනවා. ඒ වගේම පුදුම තරම් රසයි. ඒ වගේම අපි උයන ව්‍යංජනය හරිම වර්ණවත් වෙනවා එකෙන්. ඒ කියන්නේ අර තද්ද කළු පාට ගුරු පාට වගේ වර්ණයක් එනවා. ඒකෙන් අපේ අර කෑම දකින්නකොටම අපිට අර කෑම කන්න එන ප්‍රියතාවය තියෙන අන්න ඒක වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ විදිහට එකතු කරගෙන බලන්නකො ඔයගොල්ලෝ හදන මාළුවකට. ඊට පස්සේ ඉතින් ඔන්න මම හොඳට අඹ එකට දාන්න ඕන 3-5 එහෙම දාලා ලුණු දාලා මිරිස් කබලේ පුච්චගත්ත ඒවත් දාලා ඊට අමතරව මම සීනිත් මේ ගමම් එකතු කරගත්ත අඹ එකට. ඊට පස්සේ ඉතින් හොඳට මේ විදිහට අත ගා ගන්න ඕන. මම නම් අඹ උයද්දි සාමාන්‍යයෙන් අඹ ගොට්ටෙත් එක්කම තමයි උයන්නේ. එතකොට හොඳට ඉදුණාම ඒක කද්දි හරිම රසයි. අන්න ඒක නිසා. හරි බලන්නකෝ ඔයගොල්ලන්ට මගේ අඹ මාළුව ගැන කොහොමද හිතෙන්නේ කියලා. රස පාටට තියෙනවද රස ඇති කියලා හිතනවද කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හරි ඊට පස්සේ ඉතින් ඔන්න රැට කන්න තමා හදන්නේ. පුදුම තරම් බඩගින්නකින් මේ වෙලාව වෙනකොට නම් හිටියේ. මොකද සෑහෙන වෙලාවකින් බඩ පිරෙන්න කෑවේ නැති නිසා. හරි ඊට පස්සේ ඉතින් ඔන්න අද දවස ගොඩක් ලස්සන විදිහට ගෙවුණා. ඉතින් අන්තිම ටිකත් ඒ විදිහටම හරිම ලස්සනට නිවි සැනසෙල්ලේ ගත කරන්න තමයි මම මේ හදන්නේ. පොතක් කියවන්න ඕන කියලා හිතුවා. ඉතින් පරිසරයත් හරිම නිස්කලංක පරිසරයක් මේ වෙලාවේ තියෙන්නේ. මොකද හවස් වරුවේ චුට්ටක් වැස්සත් එක්ක පරිසරේ හොඳ සීතලක් තියෙනවා. ඒ වගේම පරිසරය අර තිබුණු මේ කලබලකාරී ගතියත් අඩු වෙලා තියෙනවා. ඉතින් අර රැහැයියෝ ඔයගොල්ලෝ දන්නවා ඇති අනිවාර්යෙන්ම රැහැයියොත් කෑ ගහනවා. ඉතින් ඒවත් එක්ක නිකන් හරිම කාම් එතකොට නිකන් හිත නිවිලා යන විදිහේ පරිසරයක් තමයි තිබුණේ. ඉතින් ඒකට තවත් ආස හිතුණා. ඉතින් මං හිතුවා හැමදාම වගේ කාමරේ ඇස්සට වෙලා පොත කියවන්න නැතුව චුට්ටක් එළියට ගිහිල්ලා එළියේ සුන්දරත්වය සහ ඒ තියෙන සුවය විඳින ගමන් පොතක් බලන්න ඕන කියලා. ඉතින් ඒක තමයි දැන් මේ එළියට වෙලාම පොත බලන්නේ. ඉතින් ওই විදිහට තමයි මගේ අද තවත් එක ඊරිදා දවසක් ගෙවුනේ. මම ඔයගොල්ලන්ට ඔක්තෝබර් මාසේ ඉරිදාවල් 4ම ගෙවෙන විදිහ අරන් එනවා කිව්වා. ඔන්න එහෙනම් 4 වෙනි ඉරිදා දවස. ඔක්තෝබර් මාසේ නෙවෙයි ඉතින් නොවැම්බර් මාසෙත් ඉවර වුණා මේ වීඩියෝස් ටික අරන් එද්දි නේද? හරි. ඉතින් බලන් ඉක්මනකට ආයෙත් ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. මං මේ වීඩියෝ එකෙන් නතර වුණාට ඔයගොල්ලන්ට චූටි වීඩියෝ ක්ලිප් කෑල්ලක් මම මේක එකතු කරලා තියෙනවා. මං ඒ විඳපු පරිසරයේ සුන්දරත්වය ඔයගොල්ලන්ටත් විඳින්න පුළුවන් වෙන විදිහට. අපි ඉක්මනින්ම හම්බෙමු. සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.